ආයිබෝවන් කියලා පිළිගන්නවා තෙනු ටෙක්නොලොජීස් අපේ YouTube නාලිකාවට. අපි හිතනවා වායු වෙල්ඩින් තාක්ෂණය සම්බන්ධයෙන් අපි කලින් කරලා තියෙන වීඩියෝස් දෙක ඔයගොල්ලෝ බලලා ඇති කියලා. මතක් කරන්න ඕන ඒ වීඩියෝස් දෙක තවමත් බලලා නැත්නම් මුලින්ම ඒ වීඩියෝස් දෙක බලලාම එන්න. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් මේ වායු වෙල්ඩින් තාක්ෂණය සම්බන්ධයෙන් වඩා හොඳ අවබෝධයක් ලබා ගන්න. දැන් ඔයගොල්ලෝ දන්නවා මේ වායු වෙල්ඩින් තාක්ෂණයේදී දාහක වායුවක් නැත්තම් ෆුවල් ගෑස් එකක් සහ උපකාරක වායුවක් නැත්තම් හෙල්පින් ගෑස් එකක් එකිනෙක මිශ්‍ර කරලා දහනය කිරීමෙන් ලැබෙන දැල්ල නැත්නම් ෆ්ලේම් එක භාවිතා කරලා වෙල්ඩින් කිරීම සහ පෑසිම් කටයුතු සිද්ධ කරනවා කියලා. එහෙනම් අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා මෙන්න මේ වායු වෙල්ඩින් තාක්ෂණයේදී භාවිතා කරන දැල්ල නැත්තම් ෆ්ලේම් එක ගැන. දාහක වායුව වශයෙන් ඇසිටලින් වායුව සහ උපකාරක වායුව වශයෙන් ඔක්සිජන් භාවිතා කරන නිසා මම මේ දැල්ලට කියනවා ඔක්සි ඇසිටලින් දැල්ල කියලා. වායු වෙල්ඩින් තාක්ෂණයේදී ඇසිටලින් සහ ඔක්සිජන් වායු මිශ්‍රණය දහනය කිරීමෙන් ලැබෙන දැල්ල භාවිතා කරනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් සෙල්සියස් අංශක 3200ක පමණ උෂ්ණත්වයක් ලබා ගන්න. ඒ වගේම තමයි ද්‍රව පෙට්‍රෝලියම් නැත්නම් LPG වායුව සහ ඔක්සිජන් වායුව මිශ්‍ර කර දහනය කිරීමෙන් ලැබෙන දැල්ල භාවිතා කරනවා නම් සෙල්සියස් අංශක 2200ක පමණ උෂ්ණත්වයක් ලබා ගන්න පුළුවන්. කර්මාන්තයේ ඇසිටලින් වගේම LPG භාවිතා කරන අවස්ථාත් දකින්න පුළුවන්. අපි කරන කාර්යය එම අවස්ථාවේ භාවිතයට ඇති පහසුව සහ මිල වගේ දේවල් අනුව ඒක තීරණය කරගන්න පුළුවන්. ඉතින් අපේ පාඩමට මම භාවිතා කරනවා ඇසිටලින් සහ ඔක්සිජන් වායු මිශ්‍රණය. හොඳයි. මේ වායු වෙල්ඩින් දැල්ලේ නැත්නම් ගෑස් වෙල්ඩින් ෆ්ලේම් එකේ ආකාර තුනක් තියෙනවා. පළවෙනි එක තමයි උදාසීන දැල්ල, නියුට්‍රල් ෆ්ලේම්. දෙවෙනි එක තමයි කාබන් කාරක දැල්ල, කාබිරයිසිං ෆ්ලේම්. තුන්වෙනි එක තමයි ඔක්සිකාරක දැල්ල, ඔක්සිඩයිසිං ෆ්ලේම්. හරි. අපි දැන් මේ ගෑස් වෙල්ඩින් ෆ්ලේම් එකේ අවස්ථා තුන ගැන වෙන වෙනම විස්තර ටිකක් සොයලා බලමු. උදාසීන දැල්ල, නියුට්‍රල් ෆ්ලේම්. හොඳයි. දැන් ඔය රූප සටහන් වලින් පෙන්වන්නේ උදාසීන දැල්ලක් පවතින ආකාරය. එක හා සමාන ප්‍රමාණයකින් ඔක්සිජන් හා ඇසිටලින් වායුන් ලබා දීමෙන් උදාසීන දැල්ල සකස් කරගන්න පුළුවන්. මෙම දැල්ල මගින් ලෝහයන් රත් කර ගැනීම වගේම පෑස්සීම සහ වෙල්ඩින් කිරීමත් පහසුවෙන් කරගන්න පුළුවන්. මෙම දැල්ලේ ඇතුළත කොටස නිල් පැහැති කේතුවක් ආකාරයට නැත්නම් වී ඇටයක් ආකාරයට කුඩාවට පිහිටනවා. ඒ වගේම තමයි දැල්ල දීප්තිමත් පැහැයකින් දැල්වීමත් සිද්ධ වෙනවා. උදාසීන දැල්ලෙන් ලබාගත හැකි උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 3200ක් වෙනවා. දැල්ලේ මෙම උපරිම උෂ්ණත්වය නිල් පැහැති කේතුවේ තුඩේ සිට මිලිමීටර් 2ත් මිලිමීටර් 5ත් අතර දුර පරාසයේ පවතිනවා. උදාසීන දැල්ලේ තාපය විහිදෙන ආකාරය වීඩියෝ එක අවසානයේ අපි කතා කරමු. කාබන් කාරක දැල්ල, කාබිරයිසිං ෆ්ලේම්. රූප සටහන් වලින් පෙන්වන්නේ කාබන් කාරක දැල්ලක් පවතින ආකාරය. උදාසීන දැල්ලට ඇසිටලින් වායුව වැඩිපුර යෙදවීමෙන් අපට පුළුවන් කාබන් කාරක දැල්ලක් ලබා ගන්න. කාබන් කාරක දැල්ලේ තාප ශක්තිය තරමක් අඩුයි. මෙම දැල්ල භාවිතා කිරීමෙන් ඇලුමිනියම් හා සුදු යකඩ වැනි ලෝහ වෙල්ඩින් කර ගැනීම කරන්න පුළුවන්. ඒ වගේම තමයි සමහර අවස්ථාවලදී වැඩ කොටසකට යම් කාබන් ප්‍රමාණයක් ඇතුල්වීමත් මෙම දැල්ල මගින් සියුම් ලෙස සිදු වෙනවා. දැල්ලේ ඇතුල් කේතුව මෙන් දෙගුණයක දිගින් යුත් පිටත කේතුවක් පිහිටා තිබීම මෙම කාබන් කාරක දැල්ලේ දකින්න පුළුවන් ලක්ෂණයක්. ඔක්සිකාරක දැල්ල, ඔක්සිඩයිසිං ෆ්ලේම්. දැන් ඔය රූප සටහන් වලින් පේන්නේ ඔක්සිකාරක දැල්ලක ස්වභාවය. උදාසීන දැල්ලට ඔක්සිජන් වායුව වැඩි වශයෙන් සැපයීමෙන් ඔක්සිකාරක දැල්ලක් ලබා ගන්න පුළුවන්.
ඔක්සිකාරක දැල්ල සෑදීම සඳහා උදාසීන දැල්ලට ඔක්සිජන් වායුව වැඩි ප්‍රමාණයක් සැපයීමේදී දැල්ලේ ඇතුල් කොටසේ ඇති නිල් පැහැති කේතුව කුඩා වී දැල්ලෙන් සිහින් ශබ්දයක් නිකුත් වීම සිද්ධ වෙනවා. ඒ වගේම තමයි මේ ඔක්සිකාරක දැල්ලේ කේතුව උදාසීන දැල්ලට වඩා 5න් 1ක් පමණ කෙටි ආකාරයක් නිරීක්ෂණය කරගන්න පුළුවන්. ඔක්සිකාරක දැල්ල භාවිතා කිරීමෙන් තුනී තහඩු කැපීම මෙන්ම පිත්තල සහ ලෝකඩ වෙල්ඩින් කිරීම සහ පැස්සීම සිදු කරගන්නත් අපිට පුළුවන්. හොඳයි. අපි දැන් බලමු ඔක්සි ඇසිටලින් වායු දැල්ලේ උදාසීන දැල්ලක් සකස් කරගත්තම ඒ දැල්ලේ එක් එක් කලාපයන්ගේ උෂ්ණත්වය පවතින්නේ කොහොමද කියලා. දැන් ඔයගොල්ලන්ට මේ පෙන්නලා තියෙන්නේ ඔක්සි ඇසිටලින් වායු දැල්ලේ උදාසීන දැල්ලක් සකස් කරගත්තම ඒ දැල්ලේ එක් එක් කලාපයන්ගේ උෂ්ණත්වය පවතින ආකාරය. බලන්න මේ දැල්ල පටන් ගන්න තැන දැල්ල ආරම්භක ස්ථානයේ උෂ්ණත්වය නැත්නම් කේතුව ආරම්භක ස්ථානයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 300ක් විතර වෙනවා. එතකොට කේතුව අවසාන හරියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 600ක් පමණ වෙනවා. ඒ වගේම තමයි මේ ඔක්සි ඇසිටලින් වායු දැල්ලේ මැද කොටසට එනකොට මැද හරියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 2100ක් පමණ වෙනවා. ඒ වගේම දැල්ලේ අවසාන කොටසේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 1200ක් වෙනවා. එතකොට මේ ඔක්සි ඇසිටලින් වායු දැල්ලේ එක්තරා කොටසක් එක්තරා ප්‍රදේශයක් විශේෂ කරලා පෙන්වලා තියෙනවා. මෙන්න මේ ප්‍රදේශය. ඔයගලන්ට පේනවා ඇති මෙන්න මේ ප්‍රදේශයේ තමයි ඔක්සි ඇසිටලින් වායු දැල්ලක් භාවිතා කරලා උදාසීන දැල්ලක් හදාගත්තාම ඒ උදාසීන දැල්ලේ උපරිම උෂ්ණත්වයක් තියෙන ප්‍රදේශය. උෂ්ණත්වය තමයි සෙල්සියස් අංශක 3200යි. එතකොට මේ කලාපය පවතින්නේ මෙන්න මේ කේතුවේ අවසාන කෙළවරේ ඉඳලා මිලිමීටර් 2ක් දුරින් සහ කේතුවේ අවසාන කෙළවරේ ඉඳලා මිලිමීටර් 5ක් දුරින් කියන දුරවල් අතර තියෙන ප්‍රදේශය තමයි මේ උපරිම උෂ්ණත්වයේ පවතින ප්‍රදේශය විදිහට සලකන්න පුළුවන් වෙන්නේ. එහෙනම් ඔයගොල්ලෝ වායු වෙල්ඩින් තාක්ෂණය භාවිතා කරලා නැත්නම් ගෑස් වෙල්ඩින් ටෙක්නොලොජි එකෙන් ඔක්සි ඇසිටලින් වායු දැල්ලක් සම්බන්ධ කරගෙන උදාසීන දැල්ලක් භාවිතයෙන් වෙල්ඩින් එකක් කරනවා නම් ඔයගොල්ලන්ගේ වෙල්ඩින් කරන ස්ථානය නැත්නම් වෙල්ඩින් කරන පොයින්ට් එක හැමනිතරම මෙන්න මේ කලාපය තුල පවත්වා ගැනීමෙන් ඔයගොල්ලන්ට වෙල්ඩින් එකක් ඉතා පහසුවෙන් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඕගොල්ලෝ වෙනත් කලාපයන්ගේ ඕගොල්ලන්ගේ වෙල්ඩින් කරන පොයින්ට් එක නැත්නම් වෙල්ඩින් කරන ස්ථානය පවත්වා ගැනීමෙන් ඕගොල්ලන්ට වෙල්ඩින් කරන ස්ථානය වැඩි වෙලාවක් රත් කරන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ අඩු උෂ්ණත්වයක් තමයි අනිත් ප්‍රදේශයන් වල පවතින්නේ. ඒ වගේම තමයි ඕගොල්ලන්ට පේනවා මේ වායු දැල්ල කලාප තුනකට බෙදලා තියෙනවා. එකක් පළවෙනි කලාපය මෙන්න මෙතන තියෙනවා. දෙවෙනි කලාපය මෙතන තියෙනවා. තුන්වෙනි කලාපය මේ විදිහට පෙන්නලා තියෙනවා. පළවෙනි කොටස නැත්තම් පළවෙනි කලාපය එක හා සමාන පරිමාවකින් ඔක්සිජන් වායුව සහ ඇසිටලින් වායුව දහනය වන ප්‍රදේශය නැත්තම් දහනය වන කලාපය. දෙවෙනි කොටස නැත්තම් දැල්ලේ දෙවෙනි කලාපය. මේ කොටසදී තමයි කාබන් මොනොක්සයිඩ් සහ හයිඩ්‍රජන් වායුව සෑදෙන කලාපය. තුන්වෙනි කොටස නැත්තම් තුන්වෙනි කලාපය. කාබන් මොනොක්සයිඩ් සහ හයිඩ්‍රජන් වායුව අවට වාතයේ ඇති ඔක්සිජන් වායුව සමග එකතු වෙලා කාබන් ඩයොක්සයිඩ් වායුව සහ ජල වාෂ්ප හදන කලාපය තමයි අංක 3 කියන කලාපයට අයිති වෙන්නේ. හරි. අපි දැන් ඉගෙන ගත්තා වායු වෙල්ඩින් තාක්ෂණයේදී භාවිතා කරන ෆ්ලේම්ස් වර්ග 3ක් ගැන. ඊළඟට අපි බලමු වෙල්ඩින් කරන ස්ථානයකට ගිහිල්ලා කොහොමද දමනි පහනක් නැත්නම් ගෑස් වෙල්ඩින් ටෝච් එකක් භාවිතා කරලා මේ ෆ්ලේම්ස් වර්ග 3 හදාගන්නේ කියලා. අපි කලින් වීඩියෝ එකේදී ඉගෙන ගත්තා කොහොමද මේ වෙල්ඩින් ටෝච් එකක් නැත්නම් දමනි පහනක් හරියාකාරව දැල්වගන්නේ කියන එක. මම එහෙනම් දැන් ඉස්සෙල්ලම කරන්නේ මගේ වෙල්ඩින් ටෝච් එක නැත්නම් දමනි පහන පත්තු කරගෙන ඊට පස්සේ මට අවශ්‍ය කරන වෙල්ඩින් දැල්ල නැත්නම් වෙල්ඩින් ෆ්ලේම් එක අවශ්‍ය ආකාරයට සකස් කරගන්න එක. අපි බලමු කොහොමද ගෑස් වෙල්ඩින් ටෝච් එක පත්තු කරන්නේ කියලා.
මම දැන් ගෑස් වෙල්ඩින් ටෝච් එක නැත්තම් දමනි පහන පත්තු කරගෙන අවසానයි. මට දැන් පුළුවන් අවශ්‍ය ආකාරයට ඔක්සිජන් සහ ඇසිටලින් වායු ප්‍රමාණයන් වෙනස් කරලා මගේ ගෑස් වෙල්ඩින් ෆ්ලේම් එක නැත්තම් දැල්ල සකස් කරගන්න. දැන් ඕගලන්ට මේ පේන්න තියෙන්නේ උදාසීන දැල්ලක් නැත්තම් නියුට්‍රල් ෆ්ලේම් එකක්. දැන් මම ඊළඟට කරන්නේ කාබුරයිසින් ෆ්ලේම් එකක් නැත්තම් කාබන් කාරක දැල්ලක් හදනවා. කාබන් කාරක දැල්ල හදන්න නම් ඇසිටලින් ප්‍රමාණය වැඩිපුර දැල්ලට ලබා දෙන්න ඕනේ. එහෙනම් මම කරන්නේ දැන් ඇසිටලින් සම්බන්ධ වෑල් එක පොඩ්ඩක් වැඩිපුර ඇරලා ඇසිටලින් වායුව වැඩි ප්‍රමාණයක් දැල්ල වෙත ලබා දෙනවා. අන්න බලන්න මොකද වෙන්නේ කියලා. දැක්කද? ඇසිටලින් වැඩි ප්‍රමාණයක් දැල්ලට ලබා දෙනකොට ඇතුළේ කේතුව වගේම තව පිටත කේතුවකුත් දැල්ලේ ඇති වෙනවා. ඇතුල් කේතුව වගේ දෙගුණයක් දිග ප්‍රමාණයකින් යුක්ත වෙනවා පිටත හැදෙන කේතුව. ඉතින් ඔන්න ඕක තමයි කියන්නේ නියුට්‍රල් ෆ්ලේම් එකට ඇසිටලින් වැඩි ප්‍රමාණයක් ලබා දුන්නාම කාබුරයිසින් ෆ්ලේම් එකක් නැත්තම් කාබන් කාරක දැල්ලක් හදාගන්න පුළුවන් කියලා. දැන් මේ තියෙන්නේ කාබන් කාරක දැල්ල. හරි. මම දැන් ඇසිටලින් ප්‍රමාණය ආය අඩු කරලා මෙයා නියුට්‍රල් ෆ්ලේම් එකක් හදනවා. බලන්න මොකද වෙන්නේ කියලා. මම ඇසිටලින් ප්‍රමාණය පොඩ අඩු කරනවා. එතකොට පිටත කේතුව පොඩ කුඩා වෙලා නැති වෙලා යනවා. දැන් ඉතුරු වෙන්නේ ඇතුළත තියෙන කුඩා කේතුව විතරයි. දැන් ඔන්න මම ආයි උදාසීන දැල්ලක් නැත්තම් නියුට්‍රල් ෆ්ලේම් එකක් හදාගත්තා. මම දැන් මේකෙන් හදනවා ඔක්සිකාරක දැල්ලක් නැත්තම් ඔක්සිඩයිසින් ෆ්ලේම් එකක්. එහෙනම් ඔක්සිඩයිසින් ෆ්ලේම් එක හදන්න නම් කරන්න ඕනේ ඔක්සිජන් වැඩිපුර ප්‍රමාණයක් දැල්ලට ලබා දෙන්න ඕනේ. එහෙනම් ඔක්සිජන් සම්බන්ධ වෑල් එක මම දැන් ටිකක් වැඩිපුර අරගන්නවා. බලන්න මොකද වෙන්නේ කියලා. දැක්කද? අර තියෙන කේතුව ටිකක් කුල් හැඩයක් ගත්තා. ඒ වගේම තමයි උදාසීන දැල්ලේ කේතුවට වඩා 5ක පමණ ප්‍රමාණයක් කුඩා වෙලා යනවා. සිහින් සද්දෙකුත් එනවා. කියන්නේ සූ කියලා සද්දයක් එක තමයි මේ දැල්ල දැල් වෙන්නේ. ඉතින් ඔන්න ඕක තමයි ඔක්සිකාරක දැල්ල. නැත්තම් ඔක්සිඩයිසින් ෆ්ලේම් එක කියලා කියන්නේ. දැන් මම මේකේ ඔක්සිජන් ප්‍රමාණය නැවතත් අඩු කරනවා. අඩු කරලා මට පුළුවන් ආයි නියුට්‍රල් ෆ්ලේම් එකක් හදාගන්න. නැත්තම් උදාසීන දැල්ලක් හදාගන්න. හරි. ඔන්න දැන් ආපහු මම උදාසීන දැල්ලක් හදාගත්තා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපිට ගෑස් වෙල්ඩින් ටෝච් එක නැත්තම් දමනි පහන පත්තු කරලා නියුට්‍රල් ෆ්ලේම් එක නැත්තම් කාබරයිසින් ෆ්ලේම් එක එහෙම නැත්තම් ඔක්සිඩයිසින් ෆ්ලේම් එකක් හදාගන්න පුළුවන් වෙන්නේ. හරි. මම දැන් මගේ ගෑස් වෙල්ඩින් ටෝච් එක නිවනවා. ඉස්සෙල්ලාම ඇසිටලින් වෑල් එක වහගන්නවා. ඊට පස්සේ ඔක්සිජන් වෑල් එක වහගන්නවා. එහෙනම් වායු වෙල්ඩින් තාක්ෂණයට අදාළව වායු වෙල්ඩින් දැල්ල නැත්නම් ගෑස් වෙල්ඩින් ෆ්ලේම් එක පිළිබඳව කතා කරපු අද වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. ආරාධනා කරනවා වායු වෙල්ඩින් තාක්ෂණය වගේම විද්‍යා තාක්ෂණික ලෝකයේ තියෙන තවත් දැනුම ලබා ගන්න කැමති නම් තෙනු ටෙක්නොලොජිස් අපේ YouTube නාලිකාවත් එක්ක එකතු වෙන්න කියලා. ඔයගොල්ලන්ගේ වටිනා කාලය තෙනු ටෙක්නොලොජිස් අපේ වීඩියෝ එක බලන්න වැය කළාට ස්තුතියි. හැමෝටම සුබ දවසක්.